විදේශ ඇමතිවරු වෙනවා. අපිට ගිවිසුම් අස්සම් ගන්න කතා කරනවා. ඇයි ඒ? දැන් මේක රටක්. මේක අපායක් කරලා තිබුණේ. මේක රටක් නෙමෙයි. මේක ඇවිල්ලා පාතාලයක් තිබුණේ. මේක චෞර රාජ්‍යයක් තිබුණේ. ගරු ඇමතිතුමනි තව විනාඩි 2ක කාලයක්. ඒක ඉතින් මේ චෞර රාජ්‍ය මේ රටේ ජනතාව ජන අරගලයකින් සුද්ධ පවිත්‍ර කරා. අවතාර ටිකක් තියෙනවා තාම. ඒ අවතාර ටික නීති හමුවට ගෙනල්ලා නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව වල තියන්නේ නැතුව මහ ජනතාවට පේන්නවත් නැතුව දූපතකටම ගෙනියන්න ඕන. මම නම් ඒකට පෙනී ඉන්නවා. බැඳුම් කර වංචාව කරපෙවුන් ගෙනියන්න ඕන. රනිල් වික්‍රමසිංහල ඒගොල්ලොත් එක ගහපු කට්ටිය ගෙනියන්න ඕන. අර්ජුන ඇලෝසියස්ලා ගෙනියන්න ඕන. ඒක අපි කියන්නේ නැතුව වෙන කවුරු කියන්නද? ඒක ඕගොල්ලෝ කියන්නේ නැහැ. ඒක හර්ෂණ නානායක්කාර කියන්නම ඕන. අධිකරණමැතිතුමා ඒක කෙලින් කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා මම හිරේ දානවා කියලා. මම කියනවා. රාජපක්ෂලා හිරේ දානවට මේ රටේ ජනතාව අසතුටු නැහැ. මේ රටේ ජනතාව දන්නවා ඒගොල්ලෝ ගහපු ගැහිලි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. සමහරුන්ගේ ජීවිත වලින් ඒගොල්ලෝ වන්දි ගත්තේ. තජුදීන්ලගේ ජීවිත වලින් ගත්තේ වන්දි. ලසන්ත වික්‍රමතුංගලගේ ජීවිත වලින් වන්දි ගත්තේ. ඒවට ඒ අපරාධ වලට මේ රටේ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. ඒවා ඒ ඇත්ත කතා. පාස්කු ප්‍රහාර එහෙමයි. අපිට අමාරුකමක් තියෙන බව අපි දන්නවා. මොකද අපි ආණ්ඩුවක් අරගෙන ඒ ආණ්ඩුවේ ඉන්න නිලධාරීත් එක්ක වැඩ කරන්න වෙලා තියෙන නිසා. අමාරුයි. මේක ලේසි නෑ. මේ රටේ ජනතාව එක තේරුම් ගන්න ඕන. බුද්ධ්‍යංශ නිලධාරීත් එක්කම මේගොල්ලෝගේ හොරකම් අල්ලන්න ඕන. ඉතිහාසයේ බුද්ධ්‍යංශ නිලධාරී කරපු වැඩි වලට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. පොලිස්පති මේ ඉන්න පොලිසිය මහතුරුත් එක්කම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හිටපු පොලිස්පතිවරයාට විරුද්ධවත්. එහෙම තමයි. ඒක ලේසි නෑ. අමාරුයි. ඒකට නීතිඥයෝ නඩුකාර හාමුදුරුවරු ඒගොල්ලෝ ඒ කාලේ අහපු නඩු තීන්දුවම තමයි තියෙන්නේ. ඔය ලේසි නෑ.